ඉතින් යාළුවනේ සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් යාළුවනේ ඔයාලා Grok AI එකකින් වීඩියෝ හදපු කෙනෙක් නම් මේ වෙනකොට ලොකු ගැටලුවකට මුහුණ දී ඇති. දැන් Grok free වැඩ කරන්න දෙන්නේ නැහැ. එහෙම තමයි ඕන එකක් මුලදී හඳුන ගන්න හුරු වෙන්න නිකන් දෙනවා අපේ වැඩ කරගන්න. පස්සේ මුදල් අය කරගන්නවා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ඒ වගේ අපිට වැඩ කරගන්න දැන් බැරි AI tool දෙකකට විසඳුම එක තැනකින් ගන්න. BISC AI, Grok AI දෙකෙන්ම කරපු වැඩ දැන් එකම තැනකින් පුළුවන්. ඒ තමයි Google Flow. දැන් මේක අප්ඩේට් වෙලා free image හදාගන්න පුළුවන්. වීඩියෝ හදන හැටි මම කලින් වීඩියෝ එකක කියලා දුන්නා. ඒකේ link එක මම පහලින් දාලා තියන්නම්. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද මේකෙන් image create කරගන්නේ කියලා. මුලින්ම යන්න ඔයාලගේ Google එකට ගිහින් Google Flow කියලා search කරගන්න. ඊට පස්සේ මේ විදිහේ interface එකකට අරන් එනවා. එතන තියෙන Create with Flow කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් එනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ එකක් ප්ලේ වෙනවා මුලින්ම. ඒ අලුත් අප්ඩේට් එක ගැන හඳුන්වා දීමක්. ඊට පස්සේ පහළ තියෙන Get Started කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් එනවා. එතන තියෙන New Project කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනක් ඕපන් වෙනවා. එතන පහළ Nano Banana කියන තැන ක්ලික් කළාම මෙන්න මේ වගේ ඔප්ෂන් වගේක් පේනවා. අලුතින්ම ආපු ෆීචර්ස් එක තමයි මේකට ඉමේජ් හදන්න පුළුවන් තරම්. එහා පැත්තේ තියෙන්නේ වීඩියෝ හදාගන්න ඕන තැන. ඒ වගේම පහලින් rotate size ටික තියෙනවා. අපිට අවශ්‍ය කරන. ඊට පහලින් තියෙනවා අපිට අවශ්‍ය කරන ඉමේජ් ගාන දෙන්න පුළුවන්. ඕනනම් 1ක් 2ක් 3ක් 4ක් විදිහට. ඔයාලට පේනවා වීඩියෝ වල ක්‍රෙඩිට් ප්‍රමාණයක් දෙනවා අපිට. ඉමේජ් වල එහෙම නැහැ. ඔයාලට පුළුවන් එතනින්ම Nano Banana වෙනස් කරගන්න. එතකොට quality එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය විදිහක setting හදාගෙන මම මෙතන prompt එකක් දෙනවා. දීලා බලමු කොහොමද output එකක්ද හම්බ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා quality එකට අපේ වැඩේ කරලා දුන්නා. ඉතින් ඔයාලා තාමත් GMATech YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ දේවල් ළඟටම ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් ඔයාලට පුරුවන් මේ image එකේ උඩ තියෙන dot 3 click කරලා download කියන තැනට ගිහින් 1K හරි 2K හරි download කරගන්න. ඉතින් අද වීඩියෝ එක කොහොමයි නම් like එකක් දාලා අදහසක් හරි ඔයාලගේ ප්‍රශ්නයක් හරි පහලින් දාගෙන යන්න අමතක කරන්නත් එපා. Thank you.